ආයිබෝවන් හැමෝටම. අද අපි මේ සූදානම් වෙන්නේ ලෝකයේ ලොකුම, ඒ වගේම වියලිම කාන්තාරය ගැන. අපි මෙතෙක්කල් දානගෙන හිටපු හැමදේම සම්පූර්ණයෙන්ම කන පිට හරවන අපූර්ව ගවේෂණයකට යන්නයි. සහරා කාන්තාරය කිව්වම අපි මතකෙට එන්නේ කෙලවරක් නැති, වතුර බින්දක්වත් නැති වියලි වැලි කඳු විතරයි නේද? හැබැයි මේ වැලි තලාවට යටින් හැංගිලා තියෙන රහස් ගැන අහුවම නම් ඇත්තටම අපි හැමෝම ගොඩාක් පුදුමයටපත් වේවි. හරි, අපි දැන් මේකට කිමිදලා බලමු. අද අපි මේ පැහැදිලි කිරීමෙන් ප්‍රධාන මාතෘකා කිහිපයක් ගැන කතා කරනවා. මේ හිස් වැලි තලාවෙන් ඔබට තියෙන රහස්, ප්‍රාග් ඓතිහාසික කාන්තාර සාගරය, ඩයිනෝසරයන්ගේ වගුරුබිම්, මුල් මානවයන්ගේ ගල් නිර්මාණ, අභ්‍යවකාශයෙන් ආපු වීදුරු සහ රජවරුන්ගේ කතා, ඒ වගේම අවසානයේ අපේ මේ වෙනස් වන ග්‍රහලෝකය ගැන අපි පියවරෙන් පියවර ඉතාමත් රසවත් විදිහට සාකච්ඡා කරනවා. අපේ පළවෙනි මාතෘකාව හිස් වැලි තලාවෙන් ඔබට. එහෙමත් නැත්නම් නූතන මායාව. වර්ග කිලෝමීටර මිලියන 9කට වඩා පැතිරිලා තියෙන මේ අතිවිශාල භූමිය හරියට ඇමරිකා එක්සත් ජනපදයටත් වඩා ලොකුයි. ඒත් මේ අපි දකින නූතන පෙනුම පිටිපස්සේ ඇත්තටම ලොකු මායාවක් හැංගිලා තියෙනවා. සාමාන්‍යයෙන් අපේ හිතේ තියෙන මේක කෙලවරක් නැති කිසිම ජීවියෙකුට ඉන්න බැරි වියලි බිමක් කියලානේ. හැබැයි මෑතකදී ජපාන පර්යේෂකයන් කණ්ඩායමක් රේඩාර් තාක්ෂණය පාවිච්චි කරලා මොරිෂියානියා කියන රටට යටින් අතිවිශාල පැරණි භූගත ගංගා පද්ධතියක් හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ මේ යෝධ ගංගා ජාලය අදටත් මේ වැලි කතරට යටින් සැඟවිලා තියෙනවා කියන එකයි. ඇත්තටම මේක හිතා ගන්න තමාරු පුදුම සහගත සොයාගැනීමක්. මේක අහලා බලන්නකෝ. මේ මහා ගංගා පද්ධතිය සම්පූර්ණයෙන්ම සිඳී ගිහින් අද අපි මේ දකින අතිශය වියලි කාන්තාරය හැදිලා තියෙන්නේ මීට අවුරුදු 5000කට කලින්. පෘථුවියේ වයසත් එක්ක බලද්දී අවුරුදු 5000ක් කියන්නේ හරියට ඊයේ පෙරදා වගේ ඉතාමත් මෑත කාලයක්. අපේ පෘථුවිය කොච්චර ඉක්මනින් වෙනස් වෙනවද කියලා මෙතනින් අපිට හොඳටම පැහැදිලි වෙනවා. දැන් අපි යමු අපේ දෙවෙනි කොටසට. ප්‍රාග් ඓතිහාසික කාන්තාර සාගරය. එහෙමත් නැත්නම් ටෙතිස් මුහුද. දැන් අපි මේ වැලිතලාවෙන් තවත් ඈත අතීතයකට ගමන් කරන්නයි හදන්නේ. අපේ මනස අවුල් කරන භූවිද්‍යාත්මක රහසක් මේ හරහා හෙළිවෙනවා. මේක ලොකු ප්‍රහේලිකාවක්. ලෝකයේ තියෙන වියලිම තැනක කොහොමද සාගරයේ ජීවත් වෙන අතිවිශාල තල්මසුන්ගේ ඇටසැකිලි වල්ලලා තියෙන්නේ? වතුර පුදක්වත් නැති මේ වැලි කතරට මේ යෝධ සාගර ජීවීන් කොහොම ආවමෙන්න පුරවන්ද කියලා අපි දැන් ටිකක් හොයලා බලමු. අපි බලමු කාලෙත් එක්ක මේක කොහොමද වෙනස් වුනේ කියලා. මීට අවුරුදු මිලියන 9ක 5කට කලින් මේක ඩයිනෝසාරයන් පිරුණු වගුරු බිමක්. ඊට පස්සේ අවුරුදු මිලියන 50කට කලින් මේ සම්පූර්ණ ප්‍රදේශයම ටිතිස් කියන මහා සාගරයෙන් වැහිලා තිබුණා. ඊට පස්සේ වසර 10000කට කලින් මේක ගස්වැල් පිරුණු හරිත සහාරාවක් බවට පත් වුණා. අද වෙද්දි තමයි මේ අපි දකින අතිශය වියලි කාන්තාරය හැදිලා තියෙන්නේ. අර අපි කලින් අහපු තල්මසුන්ගේ ප්‍රශ්නෙට උත්තරේ හැංගිලා තියෙන්නේ ඊජිප්තුවේ වාඩි අල් හිතාන් එහෙමත් නැත්නම් තල්මසුන්ගේ නිම්නිය කියන ප්‍රදේශයේ. මෙතනින් වඳවීගේ තල්මස් විශේෂ, ඒ වගේම ප්‍රාග් ඓතිහාසික යෝධ මෝරුන්ගේ දත් වගේ සාගර පොස්සිල විශාල වශයෙන් හොයාගෙන තියෙනවා. මේකෙන් පැහැදිලිවම ඔප්පු වෙනවා අද කාන්තාරයක් වෙලා තියෙන මේ භූමිය එදා ටෙතිස් මහා සාගරේ පතුලක් වෙලා තිබුණා කියන එක. අපේ තුන්වෙනි කොටස ඩයිනෝසර වගුරුබිම්. එහෙමත් නැත්නම් ගංගා රාක්ෂසයන්ගේ පාලනය. සාගර ජලය ටිකෙන් ටික බැහැලා ගියාට පස්සේ මේ ප්‍රදේශය අතිශයින්ම භයානක ජලයෙන් පිරුණු වගුරු බිමක් බවට පත් වුණා. මේ කාලේදී තමයි අතිවිශාල ස්පයිනෝසොරස් කියන ඩයිනෝසරයා මෙහි රජ කළේ. මොරොක්කෝ සහරා ප්‍රදේශයෙන් හොයාගත්තේ මේ සතා අපි කවුරුත් දන්න ටීරෙක්ස්ටත් වඩා විශාලයි. මෙන්න මේකයි පුදුමේ, මේ සතා සම්පූර්ණයෙන්ම හැඩ ගැහිලා හිටියේ වතුරේ. ඒ කියන්නේ ගංගා ආශ්‍රිතව දඩයම් කරලා ජීවත් වෙන්නයි. ඒ කියන්නේ සහරාව කියන්නේ එදා නිකම්ම කැලෑවක් නෙවෙයි. අති විශාල ගංගා රාක්ෂසයන් පිරුණු ප්‍රාග් ඓතිහාසික වගුරු බිමක්. හරි, අපි දැන් හතරවෙනි කොටසට එනවා මුල් මානවයන් සහ ගල් නිර්මාණ. එහෙමත් නැත්නම් හරිත සහරාව. දැන් අපි මිලියන ගණනක් පැරණි කාලෙන් ටිකක් මෑතට ඒ කියන්නේ අපේ මිනිස්සු මේ පරිසරයට ඇතුළු වුණු හරිත සහරා යුගයට එනවා. මේක මිනිස් ඉතිහාසයේ ගොඩක් වැදගත් සම්දිස්ථානයක්. මෙතනදී හිතාගන්න බැරි තරම් ලොකු සොයාගැනීමක් සිද්ධ වෙනවා. පුරා විද්‍යාඥයින් නයිජර් රාජ්‍යයේ ගොබේරෝ කියන ප්‍රදේශයෙන් එකම තැනකින් පැරණි මානව සොහොන් 200කට වඩා හොයා ගන්නවා. මේකෙන් තහවුරු වෙන්නේ අද මේ ජීවියෙක්ට ඉන්න අමාරු කාන්තාරයේ අතීතයේදී විශාල ජනාවාස තිබිලා තියෙනවා කියන කාරණාවයි. මේ මිනිස්සු මෙහි බොහොම සාර්ථකව ජීවත් වෙලා තියෙනවා.
පරීක්ෂකයන් පෙන්වාගෙන විදිහට මේ සොහොන් 200ක සොයා ගැනීමෙන් හෙළිවෙන්නේ හරිත පැහැති ශාස්ත්‍රීය සහරාවක් ඇතුලේ මානව වර්ගයා වරක් ඊටමත් සාර්ථකව සමෘද්ධිමත්ව ජීවත් වුණා කියන එකයි. ඇත්තටම මේක අපේ ඉතිහාසය ගැන තියෙන සම්පූර්ණ කතාවම අලුතින් ලියන්න බල කරනවා. මේට අවුරුදු දහස් ගණනකට කලින් මේ වැලි කතරේ ගස් කොළන් වවාගෙන මිනිස්සු සාර්ථකව ජීවත් වුණා කියන එක අද අපිට හිතා ගන්නත් අමාරුයි නේද? තව අපූර්ව දෙයක් තියෙනවා. ලෝක ප්‍රසිද්ධ එංගලන්තයේ ස්ටෝන්හෙන්ජ් නිර්මාණය ගැන අපි අහලා තියෙනවනේ. හැබැයි සහරාවේ තියෙනවා නබ්දා ප්ලෑයා කියලා ගල් නිර්මාණයක්. ඒක ස්ටෝන්හෙන්ජ් වලට වඩා අවුරුදු දහස් ගණනක් පැරණි. අතීතයේ හිටපු සංචාරක මිනිස්සු මේ ගල් කවේ පාවිච්චි කරලා තියෙන්නේ තරු රටා නිරීක්ෂණය කරන්න සහ දින දර්ශනයක් විදිහට වැඩ ගන්න. අතීත සහරාවේ මිනිස්සුන්ගේ තාක්ෂණික සහ තාරකා විද්‍යාත්මක දැනුම කොච්චර ඉහළද කියලා මේකෙන් හොඳටම පේනවා. දැන් අපි පස්වෙනි කොටසට පිවිසෙනවා. අභ්‍යවකාශ වීදුරු සහ රජවරු. හරියටම කිව්වොත් අහසින් පැමිණි ගින්න. මේක තමයි මේ ගවේෂණයේ තවත් අපූර්වම සම්දිස්ථානයක්. මේ කාන්තාරය කෙලින්ම අභ්‍යවකාශය සහ තරු එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. මෙතනදී තීරණාත්මක වෙන්නේ මේ ලිබියානු කාන්තාර වීදුරු හැදෙන ක්‍රියාවලියයි. මුලින්ම විශාල උල්කාපාතයක් අපේ වායුගෝලයට ඇතුළු වෙනවා. ඊට පස්සේ ඒකෙන් නිකුත් වෙන අති විශාල තාපය සහරාවේ වැලි තලාව මතට පතිත වෙනවා. ඒ අතික රස්නිය නිසා වැලි ක්ෂණිකව උණු වෙලා කහ සහ කොළ පැහැති දුර්ලභ සිලිකා වීදුරු බවට පත්වෙනවා. මේක හිතාගන්න බැරි තරම් ප්‍රචණ්ඩකාරී, ඒ වගේම විස්මයජනක ක්‍රියාවලියක්. මේ අභ්‍යවකාශ සිදුවීම පුරාණ රාජකීයත්වයටත් කෙලින්ම සම්බන්ධයි. ඊජිප්තුවේ හිටපු සුප්‍රසිද්ධ ටූටන්කාමන් රජතුමාගේ වටිනා ආභරණවල මැද තියෙන ස්කැරබ් කුරුමිනියාගේ හැඩය නිර්මාණය කරලා තියෙන්නේ අර උල්කාපාත ගැටීමෙන් හැදුණු දුර්ලභ ලිබියානු කාන්තාර වීදුරු වලින්. අභ්‍යවකාශයේ ගින්නෙන් හැදුණු වීදුරු පුරාණ රජවරුන්ගේ ආභරණ බවට පත් වුණා කියන්නේ ඇත්තටම පුදුම හිතෙන කතාවක් නේද? අපි දැන් මේ ගවේෂණයේ අවසාන කොටසට, ඒ කියන්නේ 6 වෙනි කොටසට ඇවිත් තියෙන්නේ. වෙනස් වෙන ග්‍රහලෝකය සහ අනාගත සහරාව. මේ පැහැදිලි කිරීම පුරාවටම අපි දැක්කේ අපේ පෘථිවියේ තියෙන භූ විද්‍යාත්මක පරිවර්තනයන් කාලයත් එක්ක කොච්චර ප්‍රබල විදියට වෙනස් වෙනවද කියන එකයි. දේවල් හැමදාම එකම විදියට තියෙන්නේ නැහැ. අවසාන වශයෙන් මේ ගැන ටිකක් හිතලා බලන්න. අතීතයේ ගැඹුරු සාගරයක් වෙලා ඊට පස්සේ ඩයිනෝසාරයන් පිරුණු වගුරු බිමක් වෙලා මිනිස්සු සාර්ථකව ජීවත් වුණු ශාස්ත්‍රීය ക്ഷേම භූමියක් වෙලා තිබුණු මේ සහරා කාන්තාරය තවත් වසර මිලියන ගණනකට පස්සේ මොන වගේ තත්වයකට තියේවිද? සමහර විට නැවතත් මහා සාගරයක් වේවිද? අපේ පෘථුවිය කියන්නේ කොයි වෙලාවෙත් වෙනස් වන අභිරහස් පිරුණු ජීවමාන තනක් කියන එක මේ කතාවෙන් කදිමට ඔප්පු වෙනවා. මේ ගැන තවත් තොරතුරු හොයලා බලන්න. මේ කතාව ඔයාලා හැමෝටම අපූර්ව ආරම්භයක් වේවි කියලා අපි විශ්වාස කරනවා.